යාළුවනේ ඔයාලා දන්නවද මහා විශාල වැස්සකට පස්සේ පරිසරයේ සිද්ධ වෙන වෙනස් වීම මොනවද කියලා? ඔන්න එහෙනම් මිස්ටර් දිබිඩ්ඩෝ අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ වැස්සට පස්සේ පරිසරයේ සිද්ධ වෙන වෙනස් වීම ගැන. යාළුවනේ පිටිපස්සේ ගෙඩි වගේක් එල්ලෙනවනේ ගහක. එන්න යන්න බලන්න. මේ වීඩියෝ එක දිගටම බලන් ඉන්න. මේ පරිසරයේ සිද්ධ වෙන වෙනස් වීම ගැන ඕනේ මිස්ටර් දිබිඩ්ඩෝ ඔයාලට කියලා දෙනවා හරිම රසවත් විදියට. මේ වීඩියෝ එකට යන්න කලින් යාළුවනේ මේ ඔයාලා තාමත් මිස්ටර් දිබිඩ්ඩෝ YouTube channel එක subscribe කරලා නැත්තම් ඔන්න ඔය පහලින් තියෙන රතු පාට subscribe button එක ටාන් ගාලා ඔබලා මිස්ටර් දිබිඩ්ඩෝගේ වීඩියෝ බලන්න දිගටම එකතු වෙන්න මගේ පුංචි යාළුවනේ. යාළුවනේ එන්නකෝ. මෙන්න මේ මොනවද කියන්න බලන්න යාළුවනේ. මෙන්න මේ මොනවද? ඔයාලා දන්නවද මේ මොනවද කියලා? මේ බලන්න යාළුවනේ ගොඩක් තියෙනවා ගහ උඩ මේ. අම්මෝ ගහ උඩ ගොඩක් තියෙනවා යාළුවනේ. අම්මෝ බිමත් වැටිලා යාළුවනේ මේ. මේ බලන්න යාළුවනේ. දැක්ක නේද? ඒ මොනවද යාළුවනේ? කියන්න බලන්න මේ මොනවද කියලා. කොස් නේද? කොස් යාළුවනේ. අම්මෝ අපේ ගම් පළාත්වල මේ වගේ ගස් හරිම වටිනවා යාළුවනේ. කොස් ගහට යාළුවනේ ඉස්සර කාලේ ඉඳන්ම කියලා තියෙන්නේ බත් ගස කියලා. බත් ගස. කො ඔයාලත් හයියෙන් කියන්න බලන්න කොස් ගහට කියන තවත් නමක් බත් ගස. කියන්න බලන්න හයියෙන්. බොහොම හොඳයි. බත් ගස කියලා තමයි යාළුවනේ කොස් ගහට කියන්නේ. මේ ගස් යාළුවනේ කපන්න තහනම්. මේවා හරිම වටිනවා. යාළුවනේ ඉතින් අපේ මේ ගම් පළාත්වල මේ වගේ ගස් වලින් බොහෝ ප්‍රයෝජන තියෙනවා. ඉතින් යාළුවනේ ඊයේ රෑ වැස්සට මේ කොස් ගහේ කොස් ගෙඩියක් වැටිලා යාළුවනේ මෙන්න බලන්න මේ සත්තුත් කාලා. මිස්ටර් දිබිඩ්ඩෝ දැන් මේ කොස් මේ බලන්නකෝ යාළුවනේ මේ මෙන්න කොස් ඇට තියෙනවා යාළුවනේ. කොස් ඇට මේවා තම්බලා හැම හරිම රසයි යාළුවනේ. මිස්ටර් දිබිඩ්ඩෝ දැන් මේ කොස් ඇට ටිකක් එකතු කරගන්න ඕනේ. හරි යාළුවනේ එන්නකෝ එහෙනම්. අපි දැන් වැස්සට පස්සේ පරිසරයේ වෙලා තියෙන වෙනස් වීම ගැන අද වීඩියෝ එකකින් බලමු යාළුවනේ. එන්නකෝ යාළුවනේ අපි බලන්න අද යන්න මේ පරිසරයේ සිද්ධ වෙන වෙනස් වීම ගැන තමයි ඔන්න කියන්නේ. ඔයාලට ඇහෙනවද සද්දයක්? සතෙක් කෑ ගහනවා කී ගාලා. ඔන්න ඒ සත්තු යාළුවනේ කෑ ගහන්නේ මේ කැලේ. රැහැයියා කියලානේ කියන්නේ යාළුවනේ. රැහැයියා. එන්න බලන්න. අපි ඒ රැහැයියා කොහෙද ඉන්නේ කියලා බලන්න යා. මෙන්න මේ හරිය තමයි කෑ ගහනවා ඇහෙන්නේ. ඔන්න ළඟම ඇහෙනවා යාළුවනේ සද්දේ. දිගටම බලන් ඉන්න. රැහැයියටත් මේ වැස්සට පස්සේ රැහැයියට සතුරු හිතිලාද කොහෙද කෑ ගහනවා මහා විශාල හයියෙන්. ඔන්න ඇහෙනවා නේද යාළුවනේ? ඇහෙනවනේ. යාළුවනේ මේ ළඟම ඇහෙන්නේ. මොන ගහේද ඉන්නේ? ගස්වල තමයි යාළුවනේ. යාලා ගහේ කඩ බදාගෙන තමයි කෑ ගහන්නේ. මෙන්න මේ ළඟම ඉන්නවා. යාළුවනේ එන්නකෝ බලන්න අපි. ඔයාලටත් ඇහෙනව නේද? අපි අන්න ඉන්නවා යාළුවනේ. එයාලා හොයන්න බෑ. ගහ බදාගෙනමයි කෑ ගහන්නේ. එන්නකෝ මම ඔයාලට පෙන්නන්නේ. ඔන්න යාළුවනේ ඔයාලට පේනවද? මෙන්න මෙතන ඉන්නේ යාළුවනේ. අන්න අර අතන යාළුවනේ අන්න ඔයාලට මම මිස්ටර් දිබිඩ්ඩෝ ඔන්න පෙන්නන්නේ. අන්න එතන තමයි ඒ කෑ ගහන සතා ඉන්නේ යාළුවනේ. අර ඉන්නේ. එයා හොයන්නත් බෑ. ගහ බදාගෙන කෑ ගහන්නේ යාළුවනේ. රැහැයියා කියන්නේ ඔන්න ඔය සතාට තමයි යාළුවනේ.
දැක්ක නේද? වැස්සට පස්සේ ඒ සත්තු අද කෑ ගහනවා යාළුවනේ. ඊයේ මුළු දවසටම යාළුවනේ මේ පළාතේ වැස්ස යාළුවනේ. ඉතින් යාළුවනේ අද පරිසරේ සත්තු ගොඩක් කෑ ගහනවා. යාළුවනේ ඔයාලට පෙන්නන්නද සමනල්ලු එහෙම ඉගිලිලා යනවා. ඔන්න යාළුවනේ. මේ හරි හිටියද කෝ සමනල්ලු? අන්න යාළුවනේ සමනන්න. පරිසරේ යාළුවනේ. අන්න සමනල්ලු එහෙම තියාඹනවා යාළුවනේ. අද යාළුවට හරි සතුටුයි යාළුවනේ. මේ බලන්න. අන්න සමනලෙක් යනවා. සමනලෙක් මෙන්න අපි ගානම වෙන්න යාළුවනේ යන්න. අන්න සමනල් යාළුවෙක් ඉන්න යාළුවනේ. ආන්න මෙන්න වැස්සට පස්සේ එයාලටත් හරිම සතුටුසයි යාළුවනේ. අර බලන්න. එයාලා සතුටෙන් පියාඹනවා. හලෝ සමනල් යාළුවා. හලෝ යාළුවා එන්න. අන්න යාළුවනේ අන්න. වෙන්න යාළුවනේ වෙන්න. අන්න සමනල් යාළුවෙක් යනවා. දැක්ක නේද යාළුවනේ? සමනල්ලු ගොඩක් ඉන්නවා යාළුවනේ. අර පැත්තෙත් යනවා වගේ. යාළුවනේ ඊයේ රෑ වැහැලා යාළුවනේ මෙන්න වතුර එකතු වෙලා කොස්කොල වලට. ඔන්න මිස්ටර් දෙබිඩ්ඩෝ මේ කොස්කොලයක් ගන්න හදන මෙන්න යාළුවනේ මෙන්න කොස්කොලයකට වතුර එකතු වෙලා මෙන්න යාළුවනේ. මෙන්න යාළුවනේ කොස්කොලයකට වතුර එකතු වෙලානේ. මෙන්න යාළුවනේ ඔන්න ඒක මිස්ටර් දෙබිඩ්ඩෝ දහලන ඕනේ යාළුවනේ. අන්න යාළුවනේ කොස්කොලයකට වතුර එකතු වෙලා යාළුවනේ. ඊයේ රෑ මහා ධාරානිපාත වර්ෂාවක් තිබ්බනේ. වැස්ස යාළුවනේ. වර්ෂාව කියලාත් කියනවා යාළුවනේ වැස්සට. ඉතින් වැහැලා මුළු පරිසරයම අද සීතලයි යාළුවනේ. දැන් නම් ටිකක් අවුවයි. අපි බලමුකෝ ගිහිල්ලා පරිසරයේ වෙනස් වීම වැස්සට පස්සේ. අද මිස්ටර් දෙබිඩ්ඩෝ මොනවත් ගත්තෙත් නෑ යාළුවනේ. මිස්ටර් දෙබිඩ්ඩෝට උමනා වුණොත් කියලා පිහිය විතරක් ගෙනාවා මිස්ටර් දෙබිඩ්ඩෝගේ. පිහිය. අද මොනවත් නෑ මිස්ටර් දෙබිඩ්ඩෝ. අද තනියම තමයි කැලේ ඇවිදින්න යන්නේ මේ වීඩියෝ එක කරන්න. අපි යමුකෝ යාළුවනේ. යාළුවනේ තවත් කෘමි සත්තු වගේක් ඉන්නවා. එන්නකෝ ඔයාලට පෙන්නන්න. මෙන්න යාළුවනේ. අරුම පුදුම මැස්සෙක් යාළුවනේ. මෙන්න කුමියෙක්. ඔයාලට පේනවද මෙන්න? එයා රොන් ගන්නවා යාළුවනේ. මෙන්න. එයාටත් අද හරිම සන්තෝෂයි හිතිලා ඊයේ රෑ වැස්සට පස්සේ අද මල් පිපිලා පරිසරේ හරිම ලස්සනයිනේ යාළුවනේ. දැක්ක නේද? අරුම පුදුම කුමි සතෙක් යාළුවනේ. මෙන්න තවත් ඉන්න තනකොළ පෙත්තොද මන් දන්න. යාළුවනේ ඔයාලා කියන්න බෑ මේ කවුද කියලා යාළුවනේ. මෙන්න මේ ඉන්නේ කවුද යාළුවනේ? මෙන්න අරුම පුදුමෙක් කෙනෙක් ඉන්න යාළුවේ. යාටත් අද හරිම සන්තෝෂ හිතිලා වැහැලා පායලානේ අද දවසේ. ඊයේ ආ දවසම තෙමෙන්නේ නැති වැස්සනේ. යාළුවා ඔයාගේ නම මොකද්ද? යා තනකොළ පෙත්තෙක් නේද යාළුවනේ? තනකොළ පෙත්තෙක් වගේ සතෙක් යාළුවනේ. බලමු යා චුට්ට ළඟට ගිහිල්ලා තව යාගේ. යාළුවා කොහොමද? හලෝ යාළුවා කොහොමද යාට? එන්න බලන්න ළඟට මිස්ටර් දෙබිඩ්ඩෝ ගාවට. එන්න බලන්න. පැන්න යාළුවනේ යා. එන්න මෙහාට පැන්නා. ඔයාලට පේනවද යා කොහේ හරි ඉන්නවද කියලා? මෙහි ඉන්නේ. මෙන්න ඉන්න හැංගිලා යා. එන්න ඉන්න යා. ඉතින් යාළුවනේ වැස්සට පස්සේ පරිසරයේ සිද්ධ වෙන වෙනසක් තමයි සත්තුන්ට හරිම සන්තෝෂයි. එයාලා කෑම හොයාගෙන යනවා එළියට. වහින වෙලාවට එයාලට කෑම හොයාගන්න බෑනේ යාළුවනේ. ඒක නිසා දැන් වැස්සෙන් පස්සේ එයාලා පරිසරයට එළි බැහැලා එයාලා කෑම හොයාගන්න යනවා. තව එයාලා සතුටින් කෑ ගහනවා යාළුවනේ. මොකද යාළුවනේ පහුගිය ටිකේම මේ පළාතේ වැස්ස තිබ්බේ නෑ. පායලා මුළු පරිසරයම හරිම රස්නෙන් තිබ්බේ යාළුවනේ. ඒක නිසා දැන් වැස්සට පස්සේ සත්තුන්ට හරිම සන්තෝෂයි. ඔයාලත් ආසයිද වහින වෙලාවට? මිස්ටර් දෙබිඩ්ඩෝත් හරිම ආසයි වහින වෙලාවට. මොකද යාළුවනේ මේ වහිනකොට යාළුවනේ අපිට සීතලක් දැනෙනව නේද? සමහර වෙලාවට ඉතින් නිදා ගන්න එමත් හරිම සන්තෝෂයි යාළුවනේ වහිනකොට. මිස්ටර් දෙබිඩ්ඩෝ දැන් මේ යන්නේ යාළුවනේ අර මේ
මේ මාංශ භක්ෂක සතු වීඩියෝ එක කරේ යාළුවනේ. අන්න ඒ හරියෙන් තමයි මිස්ටර් බිඩු දැම්මේ යන්නේ. අර මිස්ටර් බිඩු රෑ නතර වෙලා හිටියේ. අම්මෝ මේ හරිය සමනල්ලු ගොඩක් ඉන්නවා යාළුවනේ. ඉන්නකෝ ඔයාලට පෙන්නන්න. යාළුවනේ බත් කුරේකුත් ඉන්නවා. බත් කුරේ. යාළුවනේ වැස්සට පස්සේ පරිසරයේ වෙන තවත් වෙනස් වීමක් තමයි මේ තියෙන්නේ. මල් පිපෙනවා යාළුවනේ. මේ බලන්න ලස්සන මල් පිපිලා නේද? දම් පාට මල් පිපිලා. හරිම ලස්සනයි. අපි දැන් යන්නේ යාළුවනේ කැලේ ඇතුළට. මිස්ටර් බිඩ්ඩෝ මේ අර මේ මාංශ භක්ෂක සත්තු වීඩියෝ එකේ යාළුවනේ අර මේ මස් කැබලි එල්ලුවේ. අන්නේ මේ කැලේ පැත්තට තමයි යන්නේ. වැස්සට පස්සේ අපිට කැලේ මේ හම්බ වෙන සත්තු ගැන තවත් බලන්න යාළුවනේ. ඔයාලා ඉතින් හරිම ආසයිනේ සත්තු ගැන වීඩියෝ බලන්න නේද? එන්නකෝ යාළුවනේ. අපි ගිහිල්ලා බලමු. මිස්ටර් බිඩ්ඩෝගේ වීඩියෝ ගොඩක් රෙකෝඩ් කරන්නේ මේ හරියේ. මේ බලන්නකො ගහක් උඩ පැලක් එහෙමත් තියෙන්නේ. ඔයාලත් ආසයිද මිස්ටර් ඩේවිඩ්ගේ මේ වීඩියෝ කරන මේ තැනට ඇවිල්ලා සෙල්ලම් කරන්න? කැලේ සෙල්ලම් කරන්න ආසයිද? මිස්ටර් ඩේවිඩ් ඕන ළඟදීම ඔයාලට ඒකට අවස්ථාව හදලා දෙනවා යාළුවනේ. එන්නකෝ. මෙන්න අර තෙනුජගේ සෙල්ලම් බඩු නිදාන් කරපු තැන. මෙන්න මෙතන තමයි නිදාන් කරලා තියෙන්නේ යාළුවනේ. මෙතන තමයි තෙනුජගේ සෙල්ලම් බඩු නිදාන් කරලා තියෙන්නේ. මතකයි නේද යාළුවනේ අර ගැඩවිලෙක් එහෙමත් ආවේ. අම්මෝ යාළුවනේ කැලේ ඇතුළට ආවට පස්සේ අඳුරුයි දැන් යාළුවනේ කැලේ ඇතුළ. අන්න යාළුවනේ. අර පුදුම සතෙක් ඉන්නවා. ඔන්න ඔයාලට මම මේ පෙන්නන්නකෝ යාළුවනේ. මේ තමයි යාළුවනේ ගෙම්බා. දැක්කනේ ඉතේ කවුද කියලා? යාළුවනේ තවත් අපි තවත් කවුද ඉන්නේ කියලා බලමු යාළුවනේ. අන්න තවත් සතෙක් ඉන්නවා යාළුවනේ. මේ තමයි යාළුවනේ මුවා. දැක්ක නේද? ඒ හැම සතෙක්ම යාළුවනේ මේ වැස්සට පස්සේ එයාලට හරිම සන්තෝසයි. එයාලා දැන් කෑම හොයාගෙන මේ කැලේ මැද්දේ යනවා යාළුවනේ. ඉතින් ඒ සත්තුන්ට හරිම සන්තෝෂෙ හිතිලා යාළුවනේ. යාළුවනේ මේ වැස්සට පස්සේ පරිසරේ තවත් අරුම පුදුම දෙයක් වෙලා තියෙනවා. ඔයාලට ඉන්නකො මම ඒක පෙන්නන්න. නේ යාළුවනේ. වැස්සට පස්සේ බිම්මල් පිපිලා මෙන්න යාළුවනේ බිම්මල්. මේ බලන්න යාළුවනේ. බිම්මල් නේද? හතු කියලාත් කියනවා අපි. මේ බලන්න. දැක්ක නේද? වැස්ස නිසා බිම්මලුත් පිපිලා පරිසරේ. හරි. යාළුවනේ. වැස්සහම යාළුවනේ පරිසරයේ වෙනස් වීම වගේම මිනිස්සු වෙන අපිත් ලොකු වෙනස් වීම වෙනවා යාළුවනේ. මිනිස්සු වෙනකොට අපි යාළුවනේ මිනිස්සුනේ අපිට කියන්නේ ජීවීන් මිනිස්සු කියලානේ අපිට කියන්නේ යාළුවනේ. අපිට යාළුවනේ වැස්සහම අසනීප වෙනවා. තෙමුණහම එහෙම යාළුවනේ. හෙම්බිරිසාව හැදෙනවා, කැස්ස හැදෙනවා, උණ හැදෙනවා. මිස්ටර් ඩේවිඩ්ටත් දැන් කැස්සක් ඇදිලා යාළුවනේ. මේ වැස්සේ තෙමිලා ඊයේ. දැක්ක නේද යාළුවනේ? වැස්සට තෙමුණහම අපි අසනීප වෙනවා. අපි දැන් අද පරිසරයේ වෙන වෙනස් වීමනේ බලන්න එන්නකෝ යාළුවනේ. තව බලන්න යන්න අපි. මේ මොකද්ද? යාළුවනේ මේ ඔයාලට පේනව නේද? මේ අඩිපාරක් තියෙනවා අඩිපාරක්. ඒ යාළුවනේ වල්ලලි ගියපු අඩිපාරක්. මිස්ටර් ඩේවිඩ්ට ආසයි තුන වල්ලලිය බලන්න. ඔයාලටත් ආසයිද වල්ලලිය බලන්න? එහෙනම් යාළුවනේ මේ මෙන්න
ඒ අඩිපාර දිගේ අපි යමු බලන්න. හැබැයි යාළුවනේ ඔයාලා කෑ ගහන්න නැතුව මේ වීඩියෝ එක බලන්න. වල්ලාලියන්ට අපේ සද්ද ඇහුණොත් යාළුවා මිෂෝ දෙවියන්ට කරදර කරන්න පුළුවන්. ඒක නිසා කෑ ගහන්න එපා. දැන් මේ කෑම හිම කන යාළුවෝ ඉන්නවනේ. කෑ ගහන්න නැතුව කෑම ටික හිම කන්න මේ වීඩියෝ එක බල බල. මිෂෝ දෙවියන්ට දැන් යන්නේ මේ ඊයේ රෑ වැස්ස හින්දා වල්ලාලියෝ ඇවිල්ලා. වල්ලාලියෝ මේ ගියපු පාර තියෙන යාළුවනේ. මේ පාර දිගේ මිෂෝ දෙවියන්ට යනවා. ගිහිල්ලා වල්ලාලියෝ ඉන්නවද කියලා බලමු යාළුවනේ. ඔන්න ඔයාලා කෑ ගහන්න එපා. එහෙනම් කෑ ගහන්න නැතුව ඉන්නව නේද මගේ පුංචි යාළුවෝ? බොහොම හොඳයි. එහෙනම් පහක් දාන්න බලන්න. එහෙනම් අපි වල්ලාලියෝ බලන්න යන් යාළුවනේ. මෙන්න යාළුවනේ. මෙන්න. මෙන්න වල්ලාලින්ගේ අඩිපාරවල අඩි සලකුණු වල වතුර එකතු වෙලා යාළුවනේ. මෙන්න වතුර එකතු වෙලා. මෙන්න තවත් අඩි. අම්මෝ මේ බලන්න යාළුවනේ. අලියෙක්ගේ අඩියක් හරි විශාලයි යාළුවනේ මේ. මේ අම්මෝ වියතකටත් වඩා විශාලයි. මේ අම්මෝ වියත් 1යි 2 වියත් 2මාරකට වඩා තියෙනවා යාළුවනේ. ලොකුයි. වතුර දැක්ක නේද? මෙතනින් යාළුවනේ මෙහාට ගිහින් තියෙන්නේ. මේ පැත්තට බලමු ගිහිල්ලා තව ටිකක්. යාළුවනේ එන්නකෝ. දැන් නම් ටිකක් බය වගේ යාළුවනේ. ඇයි දන්නවද? මේ හරිය ටිකක් කළුවරයි. මිස්ටර් දෙබිඩෝ අද තනියමනේ කැලේට ආවේ. මිස්ටර් දෙබිඩෝගේ වීඩියෝ කැමරා මේ වීඩියෝ කරන කෙනා අද නෑ යාළුවනේ. ඒ නිසා මිස්ටර් දෙබිඩෝ තනියම ආවේ. මිස්ටර් දෙබිඩෝට දැන් ටිකක් බයයි. මෙතනත් අඩි පාරවල් වගේක් තියෙනවා මේ. එන්නේ යාළුවනේ. ඊයේ රෑ ඇවිල්ලා තියෙන යාළුවනේ වැස්ස හින්දා අලිත් එලි බැහැලා වගේ යාළුවනේ. වැස්සට යාළුවනේ ඉතින් හැම සතෙක්ම එලි බහිනවා. එයාලට සතුටුයිනේ. සමහර විට අලි පැටව මේ සෙල්ලම් කරන්න එළියට ආවද දන්නෙත් නෑ යාළුවනේ. යාළුවනේ මෙතනින් කොහාටද ගියේ කියලා හොයා ගන්න බෑ. අන්න යාළුවනේ අලි ඉන්නවා. තව ටික මිස්ටර් දෙබිඩෝ කතා කර කය ගහගා කියන ඉවරයි. අනේ අන්න යාළුවනේ ඔන්න මම මිස්ටර් දෙබිඩෝ අල්ලට අලි ටික පෙන්නනවා යාළුවෝ. නේද යාළුවනේ? අලි ඉන්නවා අලි යාළුවනේ. අලියට ඉංග්‍රීසියෙන් කියන නම කියන්න බලන්න මගේ පුංචි යාළුවා. බොහොම හොඳයි එලිෆන්ට් කියලා කියන්නේ නේද? යාළුවනේ අපි මෙතන ඉන්න එක ඇඟට ගුණ නෑ යාළුවනේ. මිස්ටර් දෙබිඩෝ මේ චුට්ටක් මේ ඈතට යන්න යාළුවනේ. යාළුවනේ මෙන්න තල් ගහක් යාළුවනේ තල් ගහක්. මේ බලන්නකො යාළුවනේ තල් ගෙඩි වැටිලා තියෙනවා මේ. මෙන්න තල් ගෙඩි. මේ ගහට කියන්නේ යාළුවනේ තල් ගහ කියලා. මේවා යාළුවනේ වැඩිපුර තියෙන්නේ මේ තල් ගස්
මේ යාපනයේ ප්‍රදේශ උතුරු නැගෙනහිර ප්‍රදේශවල තමයි වැඩිපුරම තියෙන්නේ යාළුවනේ. මේ උතුරු පළාත්වල යාළුවනේ. උතුරු පළාතේ තමයි මේ ගස් වැඩිපුර තියෙන්නේ. මේ යාළුවනේ තල් ගහක්. තල් ගහයි පොල් ගහයි තාල වර්ගයට අයිති. තල් ගහයි පොල් ගහයි කියලා කියන්නේ යාළුවනේ තාල වර්ගයට අයත් ශාක දෙකක්. පොල් ගස් ඉතින් යාළුවනේ වැඩිපුර තියෙන්නේ ඉතින් දකුණු පළාත්වල ඉතින් උතුරු පළාත්වල තමයි තල් ගස් තියෙන්නේ. විසුදු බිඩු මෙන්න. විසුදු බිඩු දැන් මේ ගහේ චුට්ටක් වාඩි වෙන්න යන්නේ. මෙන්න යාළුවනේ කළු පාට කඳක් තියෙන ගහක්. යාළුවනේ ඔයාලා හරිම ලකි. ඔයාලට මිස්ටර් ඩේවිඩ් වඩක් පෙන්වන්න යන්නේ. ඉන්නකෝ. මිස්ටර් ඩේවිඩ් මේ වැවේ කිඹුල්ලු ඉන්නවා යාළුවනේ. කිඹුලා වගේම සතෙක් තමයි කබරගොයා කියලා කියන්නේ. කබරගොයා. කබරගොයෙක් ඔයාලට දැන් පෙන්වන්න යාළුවනේ. කිඹුලේ දින්නේ මෙතන. ගස්කොට. අම්මේ. අම්මේ. මිස්ටර් ඩේවිඩ් දැන් ඔන්න ඔයාලට කිඹුලේ මේක කවුද කබරගොයා පෙන්වන්න යන්නේ ඔන්න. අන්න එයා නිදාගෙන ඉන්නේ යාළුවනේ. අර ඉන්නේ. ඔන්න මම මිස්ටර් ඩේවිඩ් දැන් ලං කරලා පෙන්නනවා. අන්න ඉන්නවා කබරගොයිරාල කෙනෙක්. කබරගොයා. කබරගොයා. එයා කොටේකට නැගලා ඉන්නේ යාළුවනේ අර. එලෙවෙන්නවත් නෑ නේද යාළුවනේ. ඉතින් ඔයාලත් ආසයිද මේ වගේ කැලේකට ඇවිල්ලා සෙල්ලම් කරන්න? මිස්ටර් ඩේවිඩ් එහෙනම් ඔයාලටත් ඒකට අවස්ථාවක් හදලා දෙන්න යාළුවනේ. මිස්ටර් ඩේවිඩ් මේ ඔයාලටත් සෙල්ලම් කරන්න පුළුවන් විදියට ඉවෙන්ට් එකක් ඕගනයිස් කරලා මිස්ටර් ඩේවිඩ් ඔයාලට කමියුනිටි පෝස්ට් එකක් දාන්නම්කෝ. එතකොට ඔයාලටත් මේ කැලේට ඇවිල්ලා මිස්ටර් ඩේවිඩ්ත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි සෝබා දහම ගැන ඔයාලට මේ ඉගෙන ගන්නත් පුළුවන්. සත්තු ගැන එහෙම සත්තු ගස්වැල් මේ ගහ ගැන ඔයාලට මිස්ටර් ඩේවිඩ් කිව්වද ඉස්සෙල්ලා? මේ තිඹිරි ගහක් යාළුවනේ මේකට කියන්නේ තිඹිරි ගස් කියලා. අර යාළුවනේ ඔයාලා දැකලා තියෙනවද කුල්ලේ යාළුවනේ මතු පිට. ඒ කියන්නේ කුල්ලේ උඩ ගානවා යාළුවනේ. ඒක ද්‍රාවණයක්. ඒ කියන්නේ දියරයක් වගේ එකක් ගානවා. ඒ දියරේ හදන්නේ මෙන්න මේ තිඹිරි ගස් වල ගෙඩි වලින්. තිඹිරි ගෙඩි වලින් තමයි ඒක හදාගන්නේ. මෙන්න තිඹිරි ගහ. මේ බලන්න ඒක වැටිලා යාළුවනේ. හරි. දැන් අද අපි වීඩියෝ එකකින් කරන්නේ යාළුවනේ මේ වැස්සට පස්සේ පරිසරය වෙනස් වීමනේ. ඔන්න හුළඟ වැඩි වෙලා තියෙනවා යාළුවනේ. හුළඟ වැඩි හින්දා පරිසරය සීතලයි. පරිසරයේ සීතලක් දැනෙනවා වැස්සට පස්සේ. පරිසරයේ සීතලයි. තව යාළුවනේ අපි බලමු සෝබා දහමේ වෙන වෙනස් වීම. ඔන්න මේ හරියට රැහැයියෙක් කෑ ගහනවා වගේ. ඔන්න කුරුල්ලෙක් කෑ ගහනවා. අපි බලමු මේ කවුද කියලා යාළුවනේ.
යාළුවනේ ලොකු කුරුල්ලෙක් පියාඹලා ගියානේ යාළුවනේ. මට ඒ කුරුල්ලාව වීඩියෝ කරගන්න බැරි වුණා. අපරාධේ. ඒ සතා මෙහාට ආවේ. බලමු පොඩ්ඩක් ගිහිල්ලා. ඔයාලට පෙන්වන්න තිබ්බ යාළුවනේ. අපරාධේ මට ඒක බැරි වුණානේ යාළුවනේ. ඒ කවුද? මං හිතන්නේ රිලව්. රිලව් යාළුවනේ. ඔයාලා දැක්කද රිලව්? රිලව්නොත් කැලෙන් එළිය කැලේ කෑම හොයාගෙන යනවා වගේ. දැන් මිස්ටර් දෙවිඩ්ඩුට ටිකක් මහන්සි. කන්නවත් මොනවද දෙන්න බැරි වුණානේ යාළුවනේ. අන්න අර කුරුල්ලා. මං හිතන්නේ යාළුවනේ විශාල කුරුල්ලෙක් මෙයා ඇවිල්ලා මේ කෑඳත් එද්ද දන්නේ නැහැ. කෑඳත් අද දන්නේ නැහැ. කෑ ගහනවා නම් හොයාගත්තේ කවුද කියලා. කොකෙක්ද? කොකෙක් නම් නෙමෙයි යාළුවනේ. විශාල කෑඳත් එද්ද දන්නේ. පොරෝ කෑඳත්තා කියලා ඉන්නවා කුරුල්ලෙක් යාළුවනේ. හරිම විශාලයි අන්න. මෙයා තමයි අර මිස්ටර් දෙවිඩ් එනකොට ගහක ඉඳලා විගිල්ලිලා ගියේ. බලන්න යාළුවනේ යා උඩින් යනවා. ඔන්න හෙන උඩ ඉන්නේ යාළුවනේ මෙයා. දැක්කද යාළුවනේ? අම්මෝ අහසත් යාළුවනේ කළු වෙලා මෙන්න. අයත් වහින්න වගේ යන්නේ යාළුවනේ අර. ආයමත් වහින්න වගේ. මිස්ටර් දෙවිඩ්ඩෝ. කෝ කුරුල්ලා. කුරුල්ලා කෝ. මිස්ටර් දෙවිඩ්ඩෝට කොටයිද දන්නෙත් නෑ යාළුවනේ. යාළුවනේ වැස්සට පස්සේ සෝබාදහම වෙන තවත් වෙනස් වීමක් තමයි මේ පොළොව මතු පිට වතුර එකතු වෙනවා. ඊට පස්සේ යාළුවනේ අපි මේ වලක් හැරුවාම ඒ වතුර එච්චර අපිට වල මේ ගැඹුරට හරන්න ඕනේ. පොළොව මතු පිටින්ම වතුර හොයා ගන්න පුළුවන්. ඒ යාළුවනේ මේ පොළොව මේ වැහැලා පොළොව මතු පිට වතුර එකතු වෙලා තියෙන්නේ. ඇතුළටම ගිහිල්ලා නැහැ තාම. අපි බලමු හාරලා මේ පොළොව පොඩ්ඩ හාරලා බලමු මේ ලීයේ මේ වතුර තියේද කියලා යාළුවනේ. එන්නකෝ යාළුවනේ. ඔන්න ඔහොම ඔයාලා ඔතන බලාගෙන ඉන්නේ යාළුවනේ. මිස්ටර් දෙවිඩ්ඩෝ එතන පොඩ්ඩක් හාරන්න යාළුවනේ. යාළුවනේ වලහෙක් පන්නගෙන එනවා යාළුවනේ වලහෙක් එනවා.
යාළුවා අම්මෝ තව ටිකෙන් අහුවෙනවා. වලහෙක් ආවනේ යාළුවනේ. වලහට මාව දැකලා වලහ බය වුණා. මම වලහ දැකලා බය වුණා. දෙන්නම දැකලා බය වෙලා. අම්මේ අම්මෝ. ඔව්. එතන ටික වාඩි. අර වලහාරහාරා හිටියේ යාළුවනේ. වලස්සුත් යාළුවනේ. ඊයේ රෑ වැහපු හින්දා ඊ දවසම වැස්සා යාළුවනේ. කෑම හොයාගන්න බැරුව ඉන්නේ නැත්තේ. දැන් වලහත් යාළුවනේ කැලෙන් එළියට ඇවිල්ලා. අම්මෝ නියපොතුමේ. ආවුනා නම් ඉවර යාළුවනේ මිස්ටර් දෙවිඩෝ අද ඉතුරු වෙන්නේ නැහැ. යා මේ කෑ ගැහුවා. දැක්කා ඔයාලා එහෙම දැක්කනම් බය හිතෙනවා යාළුවනේ. ඔයාලා අම්මෝ වාවා මිස්ටර් දෙවිඩෝ දැකලා හැබැයි යාළුවනේ වලහ මිස්ටර් දෙවිඩෝ දැකලා බය වුණා. මිස්ටර් දෙවිඩෝත් බය වුණානේ. කැලේ ඇතුළටම ගියා වගේ. අම්මේ අන්න කුරුල්ලෝ දෙන්නෙක් ඉන්නවා. ඔයාලට පෙන්නන්නම් ඒ දෙන්න කවුද කියලා. ඉන්නකෝ යාළුවනේ. අන්න පේනවද ඔයාලට කුරුල්ලෝ දෙන්නේ? අරේ කොබෙයෝ දෙන්නේ යාළුවනේ. දැක්ක නේද කොබෙයෝ දෙන්නේ? කොබෙයෝ දෙන්න දැක්කට පස්සේ මිස්ටර් දෙවිඩ්ඩෝට කතන්දරයක් මතක් වුණා. මිස්ටර් දෙවිඩ්ඩෝගේ වැඩිහිටියෝ පුංචි කාලේ මිස්ටර් දෙවිඩ්ඩෝගේ ආච්චිලා සීයලා අම්මා තාත්තා මිස්ටර් දෙවිඩ්ඩෝට පුංචි කාලේ රැට නිදා ගන්නකොට කියලා දුන්න කතන්දරයක් මතක් වුණා මිස්ටර් දෙවිඩ්ඩෝට. ඔන්න දැන් මිස්ටර් දෙවිඩ්ඩෝ ඒ කතන්දරේ කියන්න හදන්නේ. මේකත් යාළුවනේ මේ වැස්සත් එක්ක සම්බන්ධ කතන්දරයක්. මේ කොබෙයෝ ගැන කියවෙන කතන්දරයක් ඔන්න අහගන්න යාළුවනේ. ඔන්න එකෝමත් එක කාලෙක යාළුවනේ කොබෙයෝ ජෝඩුවක් ඉඳලා. කොබෙයෝ ජෝඩුවක් ඉඳලා. මෙයාලට පැටව් එහෙමත් හම්බ වෙලා පස්සේ කාලෙක. චූටි ඔයාලා වගේ ලස්සන චූටි පැටව්. ඔයාලගේ අම්මලා තාත්තලාට ඔයාලා ලස්සන අරුම පුදුම පැටවුනේ යාළුවනේ. ඉතින් මේ කොබෙයියන්ටත් ඔන්න පැටව් හම්බ වෙලා ඉතින් පැටව් එක්ක ඉන්නවා. ඔහොම ඉන්නකොට යාළුවනේ නියග කාලයක් ආවල් තද පෑවිල්ලා. පයනවා කියන්නේ අවුව වැඩි. රස්නේ නේ යාළුවනේ රස්නේ කාලේ. තද නියගයක් පෑවිල්ලා කැල්ලුවයි පැත්තට. ඊට පස්සේ මේ කොබෙයියන්ගේ කෑම ඔක්කොම ටික ඉවරුණාලු යාළුවනේ. මේ ඊට පස්සේ කොබෙයි අම්මයි තාත්තයි තීරණය කෙරුවා කෑම හොයාගෙන එන්න යන්න. දැන් ඔයාලගේ අම්මලා තාත්තලාත් කෑම හොයාගෙන එන්න යනවා නේද? කඩේට යනවා, රස්සාවක් කරනවා, මගේ පුංචි යාළුවන්ට කෑම හොයාගෙන එනවනේ නේද? ඒ වගේ ඔන්න කොබෙයි අම්මයි තාත්තයි කෑම හොයාගෙන එන්න ගියා. කෑම හොයාගෙන යාලා මේ එක එක මල් වර්ග එහෙම දැන් ඔන්න හොයාගෙන එනවා කොබෙයි පැටවුන්ට කන්න. මෙයාලා දැන් මෙහෙම කෑම එකතු කරනවා. දැන් හැමදාම ඔන්න කෑම අරගෙන එනවා. ඇවිල්ලා කොබෙයි පැටවුන්ට කියනවා මේ පැටවුනේ ඔයාලා මේ කෑම ටික පරිස්සම් කරලා තියාගන්න ඕනේ. ඔක්කොම කන්න එපා. කෑම ටික පරිස්සම් කරගන්න. ආයෙමත් නියග කාලයක් ආවහම අපිට මේ කෑම ටික තියාගත්තාම කන්න පුළුවන්. ඒක නිසා මේවා පරිස්සම් කරගන්න ඕනේ කොබෙයි පැටවුනේ කියලා අම්මයි තාත්තයි කිව්වා. ඊට පස්සේ මේ එක එක මල් වර්ග ගෙඩි වර්ග තමයි මෙයාලා හොයාගෙන එන්නේ. හැබැයි අරුම පුදුම දෙයක් වුණා යාළුවනේ. හැමදාම මේ කොබෙයි අම්මයි තාත්තයි හොයාගෙන එන කෑම જાති පහවදා වෙනකොට නැහැ. දැන් ගොඩාක් හොයාගෙන එනවා. පහවදා වෙනකොට ඒව චුට්ටයි. ඉතින් මේ කොබෙයි අම්මටයි තාත්තට හරිම තරහයි. කේන්ති ගියා. පැටවුන්ට කිව්වා මේ කෑම ඔක්කොම කන්න එපා පැටවුනේ. ඉතුරු කරගන්න ඕනේ.
අපිට නියග කාලයක් ආවම අමාරු කාලයක් ආවම කන්න තියාගන්න ඕනේ. තේරුණාද? කියලා ඔන්න ටිකක් සැරෙන් කියලා ගියා. අවුවදත් කෑම ටික බලනකොට ඔක්කොම නෑ. මොනවා වුණාද කියලා නෑ. පස්සේ අම්මටයි තාත්තටයි හරියට කේන්ති ගියා. එයාලා හිතුවා මේ පැටවු ටික කූඩුවට වෙලා ඔක්කොම කෑම ටික ගිල දානවා. කියන දෙයක් අහන්නේ අකීකරු ළමයි කියලා මේ පැටවුන්ට දඬුවම් කළා. අම්මෝ ඉතින් ඒ දඬුවම් සැර වැඩි හින්දා පැටවු ටික නැති වුණා. අම්මෝ හරිම දුකයි යාළුවනේ. පැටවු ටික නැති වුණා. ඊට පස්සේ මේක දැක්කා අහසේ හිටපු දෙවියෝ. දෙවියෝ දැක්ක මේ සිද්ධිය. එයාලා දන්නවා ඇත්තටම මොකද වුනේ කියලා. එයාලා අර කෑම හොයාගෙන ඇවිල්ලා හැමදාම දාන්නේ ගලක් උඩට. ඒ ගල උඩ තමයි කෑම ටික තියන්නේ. ඉතින් ඒ ගල රත් වුණාම ඒ කෑම ගොඩක් තියෙන ටික චුට්ටක් වෙනවා යාළුවනේ. ඇකිලෙනවා. ඉතින් මේ කොබෙයි අම්මයි තාත්තයි දන්නේ ඇත්තටම ඒ වේලිලා තමයි කෑම ටිකක් වෙන්නේ කියලා. ඉතින් එයාලා දන්නේ නැතුව පැටවුන්ට දඬුවම් කරලා පැටවු ටික නැති වුණානේ. දැන් මේක දෙවියෝ දැක්ක උඩ ඉන්න. දෙවියන්ට හරිම දුක හිතුණා යාළුවනේ. ඊට පස්සේ දෙවියෝ ලොකු වැස්සක් වැස්සුවා. වැස්සක් වැස්සුවා. ඊට පස්සේ අර වේලිලා තිබ්බ කෑම જાති ආයෙමත් මෙන්න ලොකු වෙලා පිම්බිලා ආවා. වහිනවද? නෑ. පිම්බිලා ආයෙමත් විශාල ගොඩක් වුණා යාළුවනේ. අර වේලිලා ඇකිලිලා තිබ්බේවා ආයෙමත් දිගෑරිලා කෑම එයාලා අර කලින් ගෙනාවා වගේම ගොඩක් බවට පත් වුණා. දැන් ගල උඩ කෑම ගොඩයි. ඊට පස්සේ මේ අම්මටයි තාත්තටයි තේරුණා එයාලා කරපු වැරදි වැඩේ ගැන. එයාලා කිසිම දෙයක් හොයන්නේ නැතුව පැටවුන්ට දඬුවම් කරලා දැන් පැටවු ටිකක් නැති වුණා. එයාලට හරිම දුකයි කොබෙයි අම්මටයි තාත්තටයි. ඉතින් එයාලා හැම තැනම පැටවු ගැන කෑ ගහ හොයනවා. ඉතින් කෑ ගැහුවට පැටවු ආවේ නෑ යාළුවනේ. ඉතින් එදා ඉඳන් එයාලා කෑ ගැහුවේ රං කැටි පුතා කෝ කියලා තමයි කොබෙයි අම්මයි තාත්තයි කෑ ගහන්න පටන් ගත්තේ. රං කැටි පුතා කෝ කියලා තමයි එදා ඉඳන් අද වෙනකම්ම කොබෙයි අම්මයි තාත්තයි කෑ ගහන්නේ. එයාගේ පැටවු නැති දුකෙන් එයාලා හැමදාම කෑ ගහනවා. ඉතින් මේ වීඩියෝ එක බලන වැඩිහිටියන්ගේ මිස්ටර් ඩෙබිඩෝ ආදරෙන් ඉල්ලනවා එක දෙයක්. පුංචි යාළුවන්ට පුංචි පැටවුන්ට දඬුවම් කරන්න නම් යන්න එපා. පුංචි යාළුව පුංචි පැටවුන්ට තේරෙන්නේ නෑනේ. එයාලා හරිම චූටි. ඒක නිසා චූටි පැටවුන්ට කවදාවත් දඬුවම් කරන්න යන්න එපා. ගහන්න යන්න එපා. එයාලට හරියට තේරුම් කරලා දෙන්න. ඒ වගේම තමයි වැඩිහිටියනි පුංචි අයට අපි කියන්නේ නොදරුවෝ කියලානේ. එයාලට වැඩිහිටියෝ එයාලා අපි වගේ එයාලට තේරෙන්නේ නැහැ. ඒක නිසා එයාලට අපි ආදරෙන් තමයි කතා කරන්න ඕනේ නේද? පුංචි අයත් කැමති නෑනේ ඔයාලට ගහනවට නේද? බනිනවට කැමති නෑ අපි කවුරුත්. ඒක නිසා වැඩිහිටියනි මගේ පුංචි යාළුවන් මේ වීඩියෝ එක බලන මගේ පුංචි යාළුවන්ට කවදාවත් දඬුවම් කරන්න නම් යන්න එපා. මිස්ටර් ඩෙවිඩ්ගේ ආදරණීය ඉල්ලීමක්. වහිනවා යාළුවනේ. ඔන්න පොදක් වැටුණා මිස්ටර් ඩෙවිඩ්ගේ මේ හරියට. ආයෙමත් අද වැස්ස පටන් ගන්න යන්නේ. පරිසරය දැන් ඔන්න වහින්න කිට්ටුනහම බලන්න යාළුවනේ. ගස්වැල් ඔන්න හෙලවෙනවා යාළුවනේ. මේ බලන්න. පේනවද ඔයාට අර? ආන්න. පේනව නේද? වහින්න ලං වුණාම ගස්වැල් ඇඹරෙනවා. වැස්සට සූදානම් වෙනවා යාළුවත් යාළුවනේ. හෙලවෙනවා. අපි වැස්ස ගැන කියවෙන සින්දුවක් කියමු යාළුවනේ. සින්දුවක කොටස වැස්ස වහිනවා මිදුලේ වතුර පිරෙනවා. වැස්ස වහිනවා මිදුලේ වතුර පිරෙනවා. වැටෙන වතුර අල්ලන කොට අම්මා බනිනවා. වැටෙන වතුර අල්ලන කොට අම්මා බනිනවා. දැන් යාළුවනේ වහිනවා. මෙන්න මිස්ටර් ඩෙවිඩ්ෝ හරිම ආසයි වැස්සේ තෙමෙන්න. අම්මෝ ඒ උනාට යාළුවනේ අකුණු ගහන වෙලාවට එහෙමනම් බය බෑ එලිමහන ඉන්න. වහිනවා යාළුවෝ මෙන්න. අම්මෝ මිස්ටර් ඩෙවිඩ්ෝ අද වැස්සේ තෙමෙනවා යාළුවනේ. අම්මෝ මිස්ටර් ඩෙවිඩ්ෝට කැස්ස ඇදිලා තියෙන වැඩි වෙලා තෙමෙන්න බෑ යාළුවනේ. බෙහෙතුත් තරම් තියෙන්නේ.
වහිනවා. මිස්ටර් ඩේවිඩ් හරි මාසයි මේ බලන්න. ඔයාලත් ආසයිද වැස්සෙට එවෙන්න? බලන්න. මිස්ටර් ඩේවිඩ් මෙන්න. අද වැස්සෙට එවෙනවා. මිස්ටර් ඩේවිඩ්. මේ බලන්න. මිස්ටර් ඩේවිඩ්ට වතුර තිබහ වෙලා හිටියේ. කොහොද දිය පොඩ්ඩක් අල්ලමු අපි. මිස්ටර් ඩේවිඩ්ගේ දිවට වතුර බින්ද යටනවා යාළුවනි. අම්මෝ එහෙම වතුර බීලා බෑ යාළුවනි. පුංචි වතුර බින්දු වැටෙන්නේ. වහිනවා යාළුවනි. මින්දක මිස්ටර් ඩේවිඩ්ගේ මේක පොඩ්ඩක් පිහදා ගන්න. නැත්තම් බොනේලා පේන්නේ ඉන්න මිස්ටර් ඩේවිඩ්ට ඔයාලට. අපි දැන් යාළුවනේ යමු එහෙනම්. පරිසරයේ වෙනස් වීම දැක්ක නේද? වාසින්ද වැහැලා ඉවරුණාම එතකොට තව දෙයක් පෙන්වන්න බැරි වුණානේ. මේ බලන්න යාළුවනේ වැස්සෙන් පස්සේ සෝබාදහමේ වෙන තවත් දෙයක් තමයි හොදාගෙන යනවා වතුර පාර. ඔන්න මේ බලන්න හොදාගෙන ගිහිල්ලා වතුර පාර දිගටම මෙන්න මේ පාර දිගටම ගිහිල්ලා වතුර. මේ වතුර පාර ගිහිල්ලා මේ බලන්න මේ හොදාගෙන ගියපු පාරවල් යාළුවනේ වතුර පාරවල්. ඔන්න සෝබාදහමේ වෙන තවත් වෙනසක් තමයි පස්ස සෝදාගෙන යන එකත් ඔන්න වැස්සෙන් පස්සේ සිද්ධ වෙනවා. මේ බලන්න වතුර පාර මෙන්න මේකේ හොදාගෙන ගිහිල්ලා යාළුවනේ මේ පාර ඔන්න ගිහිල්ලා මෙන්න මේ දිගටම වතුර හොදාගෙන ගිහිල්ලා තියෙනවා. යාළුවනේ මේ බලන්නකෝ වැස්සට පස්සේ කූඹියෝ එයාලගේ ගුල් වලින් එළියට ඇවිල්ලා කෑම හොයාගෙන යනවා. යාළුවනේ මේ බලන්නකෝ වහින වෙලාවේ වලි කුකුල් හාමි කෙනෙක් කෑම හොයාගෙන ඇවිල්ලා. මෙන්න මට මිස්ටර් ඩේවිඩ්ට අරුම පුදුම දෙයක් හම්බුණා. වෙන්න කොරළු පියාටුවක් හම්බුණා යාළුවනේ. අම්මෝ හරිම සනීපයි යාළුවනේ. මිස්ටර් ඩේවිඩ්ට කුටු වගේ යාළුවනේ. කොරළු පියාටුවක් හම්බුණා. මිස්ටර් ඩේවිඩ් එක ගහනවා රතු ඉන්දියානුවෙක් වගේ මිස්ටර් ඩේවිඩ් මෙතනින් ගහ ගන්නවා යාළුවනේ. මම තමයි රතු ඉන්දියානුවා. මිස්ටර් ඩේවිඩ් දැන් රතු ඉන්දියානුවෙක් වගේ යාළුවනේ මේ කොරළු පියාටුවක් ගහගෙන. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකට ඔයාලා ආසයි නේද? එහෙනම් ඉක්මනට ඔන්න ලයික් බටන් එක එකක් දාන්න වැඩි හිටියනේ. මේ වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න. ඒ විතරක් නෙමෙයි. තාමත් ඔයාලා මිස්ටර් ඩේවිඩ් channel එක subscribe කරලා නැත්තම් පුංචි ඔයාලගේ මේ ළමා YouTube channel එක ඉක්මනට subscribe කරන්න. ඒ වගේම මිස්ටර් ඩේවිඩ් මේ වගේ වටිනා වීඩියෝ ඔයාලගේ WhatsApp group වල වැඩි හිටියනේ share කරන්න. එතකොට පුංචි ඔයාලගේ මේ ගෙදර ඉන්න පුංචි යාළුවෝ විතරක් නෙමෙයි ඔයාලගේ යාළුවන්ගේ චූටි යාළුවොත් මේ වීඩියෝ බලන්න එකතු වෙයි. ඒක නිසා WhatsApp group වලින් ඔයාලා මිස්ටර් ඩේවිඩ්ගේ වීඩියෝ share කරන්න. ඒ විතරක් නෙවෙයි ඔයාලගේ Facebook එකෙත් මිස්ටර් ඩේවිඩ්ගේ වීඩියෝ share කරන්න. ලංකාවේ ලස්සනම kids YouTube channel එක තමයි මිස්ටර් ඩේවිඩ් YouTube channel එක. මෙන්න ලස්සන මලකුත් තියෙනවා. මේ මල මිස්ටර් ඩේවිඩ්ගේ වීඩියෝ බලන ඔයාලට යාළුවනේ. හරිම ලස්සනයිනේ. හරි. එහෙනම් මිස්ටර් ඩේවිඩ් ගිහිල්ලා එන්න. ආයෙමත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මගේ පුංචි යාළුවෝ හොයාගෙන එනවා. ජය වේවා.